කොහොමද යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මගේ අලුත් වුණු YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අද මම කතා කරන්න යන්නේ මගේ බබාට එයා ඉපදුණු දවසේ ඉඳලා අද වෙනකන් ඒ කියන්නේ මාස 3ක් ගත වෙනකන් අත්‍යවශ්‍ය වුණු දේවල් මොනවද කියලා. ඒ වගේම මම බබා වෙනුවෙන් මිලදී අරගෙනත් එයාට උවමනා වුණේ නැති දේවලුත් තියෙනවා. ඒ දේවල් මොනවද කියලාත් මම ඔයාලට කියන්නම්. පුංචි පැටියා ගෙදරට අරගෙන එන්න මග බලාගෙන ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම හිතනවා ඒ පුංචි පැටියා වෙනුවෙන් සූදානම් කරගන්න ඕන දේවල් මොනවද කියලා දල අදහසක් අරගන්න පුළුවන් වේවි කියලා. මුලින්ම මම මගේ පැටියා වෙනුවෙන් බඩු ටික ලෑස්ති කරගත්තේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මම මගේ පැටියා වෙනුවෙන් බඩු ටික ලෑස්ති කරගන්න පටන් ගත්තේ ප්‍රෙග්නන්සි එකේ 8 වෙනි මාසේ වගේ ඉඳන්. මගේ පළවෙනි බබා නිසා මමත් හරියටම දැනගෙන හිටියේ නැහැ මොනවද ඇත්තටම ඕන වෙන දේවල් කියලා. මම දන්න කියන අයගෙන් අහගෙන YouTube එකේ වීඩියෝ සර්ච් කරලා බලලා බඩු ලිස්ට් එකක් හදාගෙන බඩු අරගත්තා. නමුත් ඒ ලිස්ට් එකෙන් මට අත්‍යවශ්‍යම වුණේ පැයක් විතරයි. මමයි හස්බන්ඩ්යි මුලින්ම කරේ අපේ කාමරේ පුංචි බබෙකුට ගැලපෙන විදිහට සකස් කරගෙන ඩෙකරේට් කරගන්න එක. ඒකට ඕන කරන පින්තූර අපි FB page එකකින් ඕඩර් කරගත්තා. අපි දැන් බලමු බබාට ලැහැස්ති කරගත්තු අනිත් දේවල් මොනවද කියලා. මම අපේ පැටියට නිතරම ඕනි කරන දේවල් සිප්ලොක් බෑග්ස් වල දාලා පිළිවෙලට මෙන්න මේ වගේ කූඩේක දාලා තමයි තියාගෙන ඉන්නේ. එතකොට අවශ්‍ය වෙලාවට අපිට ඉක්මනින් ඒ දේ අරගන්න පුළුවන්. අපි වෙන වෙනම බලමු මේ සිප්ලොක් බෑග් වල මම දාගෙන තියෙන්නේ මොනවද කියලා. මම ෆැනල් ෂීට් 8ක් අරගත්තා. ඒවා බබා පුංචිම කාලේ එයාව ඔතන්න භාවිතා කරා. දැන් නම් එයාව තියෙන කොට් ෂීට් උඩින් එලන්න, ඇඳට එලන්න වගේ අරගන්නවා. මේ තියෙන බේබි ටවල් මම මේ වගේ ඩබල් ලේයර් 3ක් අරගත්තා. මේවා බබාව සෝදලා පිහදාන්න අරගන්නවා. මේ තියෙන්නේ බැම්බුස් වැඳල් බැංකට් එකක්. මම මේ වයින් දෙකක් අරගත්තා. බබාව ඔතලා තියන්න පෙරවන්න වගේ අරගන්නවා. අත්‍යවශ්‍යම දේ තමයි නැප්කින්ස්. මම නැප්කින් වර්ග 3කින් අරගත්තා. මේ වර්ග 3ෙන්ම ඔක්කොම මම නැපීස් වලින් 30ක් වගේ තමයි අරගත්තේ. අපේ බබාට නම් මාස 2ක් විතර වෙනකොට නැපීස් අඳන්න බැරි වුණා. මොකද බබාලා ඉක්මනින් ලොකු වෙනවනේ. ඊට පස්සේ මම කරේ නැපි එකක් ලේයර්ස් කිහිපයකට නමාගෙන මේ චූටි කලිසම් වලට පෑඩ් එකක් විදිහට තියලා ඇඳුවා. ඊළඟට ඕන වෙන දෙයක් තමයි බේබි ෆ්‍රොක්ස්. මම මේ වගේ 18ක් වගේ තමයි අරගත්තේ මට මතක විදිහට. මම තවමත් මේවා අපේ බබාට අඳිනවා. ඊළඟට මම බේබි වොෂ් ක්ලොත් පැක් එකක් අරගත්තා. මේක අපේ බබා චූටිම කාලේ එයාව පිහිදනකොට එහෙම මම අරගත්තා. දැනුත් එයා කෙල දා ගන්නකොට කිරි හලා ගන්නකොට එහෙම පිහදන්න අරගන්නවා. මම වෝටර්ප්‍රූෆ් කොට් ෂීට් වර්ග 3කින් අරගත්තා. මේ දැන් පේන කොට් ෂීට් එක මම බබාව ඇඳේ තියාගන්නකොට මීට උඩින් තව ෆැනල් එකක් වගේ එලලා තියෙනවා බබාව. එතකොට මේක බබාව වොෂ් කරනකොට එයාගේ නැපීස් මාරු කරනකොට අරගන්නවා. එතකොට මම මේ ෆොටෝ එකක් දාලා තියෙන එයාෆිල් රබර් ෂීට් එක බබාගේ කොට් එකට තමයි මම දාලා තියෙන්නේ. මම බබාගේ චූ සහ කක්කරේදී වෙන වෙනම දාගන්න මේ වගේ ලිඩ් එක වහන්න පුළුවන් වාචන දෙකක් අරගත්තා. ඒ වගේම මම බබාව නාවන්න කියලා බේබි බාත් ටබ් එකකුයි ඒකට දාන්න බේබි බාත් නෙට් එකකුයිත් ගත්තා. මේ දෙකම තාම පාවිච්චි කරන්න බැහැ මට. බබාට තාම බේසින් එක ලොකු වැඩි සහ ගත්ත බාත් නෙට් එක බේසින් එකට සෙට් වෙන්නේ නැහැ. ඒක ලොකුයි. ඒක නිසා ඔයාලා ගන්නව නම් හරියට බේසින් එකට සෙට් වෙන බාත් නෙට් එකක් බලලා ගන්න. ඒක නිසා මම තවමත් බබාව නාවන්න පාවිච්චි කරන්න මේ වගේ පුංචි බේසින් දෙකක්. බබාට බේබි නෙට් එකක් නම් ඕනෙමයි. මම ඉතින් ওই බබාට බල ඉන්න පොඩි අයිටම් එකකුත් හදාගෙන නෙට් එක ඇතුලෙන් එල්ලගත්තා. අපි බබාගේ බඩු ටික අහුර ගන්න අරගත්තේ මේ වගේ පොඩි ප්ලාස්ටික් ඩ්‍රෝවර් එකක්. අපි බලමු බඩු ටික කොහමද අහුරගෙන තියෙන්නේ කියලා. ඩම ඩ්‍රෝවර් එකේ මම බබාගේ කෙයා කිට් එකයි
ක්‍රීම්, පවුඩර්, ඕඩිකොලොන් ඒ බඩු ටික තියාගෙන තියෙනවා. තව බබාගේ පැරසිටමෝල් සිරප් එකත් මේ ඩ්‍රෝවර් එකේ මම තියාගෙන තියෙනවා. බබාගේ කෙයා කිට් එකෙන් මට වැඩිපුරම ඕන උනේ නේල් ට්‍රිමර් එක. නියකට එක පාවිච්චි කරන්න ටිකක් බයයි. මොකද බබා දඟලනවා, එක විදිහකට තියාගෙන ඉන්නේ නැහැ. නේල් ට්‍රිමර් එකෙන් නේල්ස් ටික ට්‍රිම් කරගන්න හරි ලේසි. සමහරු නම් කියනවා කටින් හපලා මේ බලන්න කියලා. ඒ වුණාට මමයි හස්බන්ඩ්යි දෙන්නම try කරා. අපිට ඒක කරගන්න බෑ. ඉතින් ඒකට හොඳම උපකරණය මේ nail trimmer එක. තර්මෝමීටර් එකත් අනිවාර්යෙන්ම ළඟ තියෙන්න ඕන. බබා වැක්සින් කරන දවසට උණ ගන්නවා. ඒක නිසා මම රසදිය උෂ්ණත්වමානිකුත් අරගෙන තියාගත්තා. දෙවනි ඩ්‍රෝවර් එකේ මම බබාගේ ටොයිස් ටිකයි පැම්පර්ස් ටිකකුයි වෙට් වයිප්ස් පැක් එකයි තියාගෙන තියෙනවා. තව මගේ බ්‍රෙස්ට් පම්ප් එකත් මේ ඩ්‍රෝවර් එකේ තියෙනවා. බබා ඉපදුණු මුල්ම දවස්වල නම් ටොයිස් වලින් වැඩක් වෙන්නේ නැහැ. මගේ බබාට දැන් මාස 3ක්. එයා දැන් තමයි ටොයිස් අල්ලන්න, ඒවා දිහා බලන්න යන්නේ. ඉතින් මම එයාට අරගෙන තියෙනවා මේ වගේ රැටල් ටොයිස් ටිකක්. ඒ වගේ එක එක ශබ්ද ඇහෙනවා. පාට පාට ටොයිස් තමයි මම තෝරගෙන තියෙන්නේ. මම තව අපේ බබාට අරගත්තා බාත් ටොයිස් ටිකක්. එයා තාම වතුරේ සෙල්ලම් කරන්නේ නැහැ. ඒ වුණාට ටොයිස් අල්ලනවා, ඒව දිහා බලනවා. තව මම බබාට ගත්තා විෂුවල් ස්ටිමියුලේෂන්ස් කාඩ් පැක් එකක්. මේවා එයාට මම නිදහසේ ඉන්න වෙලාවට පෙන්නනවා. තව එයාට මම අරගෙන තියෙනවා ටේල් බුක් එකක් සහ හෑන්ඩ් බෑන්ඩ් පෙයා එකකුත් අරගත්තා. එයා ඒව දිහා බල ඉන්නවා ඉතින්. මම අපේ පැටියට මුල්ම දවස්වල පියානෝ ප්ලේ ජිම් එකක් ගත්තා. ඒ වුණාට ඒ දවස්වල එයා ඒකේ තිබ්බහම හරියට අඬනවා. ඉන්නේ නැහැ. දැන් නම් මම මේ වීඩියෝස් ටික ගන්නකොටත් එයා ඒකට වෙලා සෙල්ලම් කර ඉන්නවා. කරදර කරන්නේ නැහැ. මට හිතෙනවා දැන් තමයි ඒක එයාට ගැලපෙනම වයස කියලා. ඊළඟට තුන්වෙනි ඩ්‍රෝවර් එකේ මම බබාව එළියට එක්කගෙන යනකොට අන්දන සූට්, බ්ලැන්කට් සහ එයාගේ සොක්ස් ටික තියාගෙන තියෙනවා. හතරවෙනි ඩ්‍රෝවර් එකේ මම බබාගේ එක්ස්ට්‍රා පිලෝ කේසස්, කැප් මිටන් සොක්ස් ටික සහ එයාගේ රෙකෝඩ් බුක් එක තියාගෙන තියෙනවා. පස්වෙනි සහ හයවෙනි ඩ්‍රෝවර් වල මම බබාගේ සැනිටරි අයිටම්ස් ටික තමයි තියාගෙන තියෙන්නේ. මම බබාට බඩු ගන්නකොට ස්ලීපින් බෑග් එකකුත් ගත්තා. බබාව බලන්න ආපු අයත් එයාට ස්ලීපින් බෑග් ගෙනත් තිබුණා. ඉතින් මේව අපිට වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ. බබාව එක්කගෙන අපි එළියට යන්නෙත් නැහැනේ වැඩිය. ස්ලීපින් බෑග් එක මට නම් ඒ තරම් ප්‍රයෝජනවත් උනේ නැහැ. බේබි බාත් ටබ් එකයි බාත් නෙට් එකයි බබා ටිකක් ලොකු වුණාම තමයි පාවිච්චි කරන්න පුළුවන්. බබාට ගත්තු බේබි කැරියර් සීට් එකත් තවම පාවිච්චි කරන්න බැරි වුණා. බබාව බලන්න ආපු අය ෆුඩ් මේකින් සෙට්ස්, පොටි සෙට්ස් අරගෙන ඇවිත් තිබුණා. ඒවත් අපිට දැන් මම බබාට පාවිච්චි කරන්න බැහැ. තව මම ෆීඩින් පිලෝ එකකුත් ගත්තා. ඇත්තටම ඒක දැන් කුෂන් එකක් විදිහට තමයි යූස් වෙන්නේ. මට නම් ඒක සෙට් උනේ නැහැ. තව ස්ලීප් සූට්, බොඩි සූට්, වූල් සූට්, පැනල් සූට්ස් ලොකු ප්‍රමාණවලින් ගන්න එක තේරුමක් නැහැ. බබා ඉක්මනින් ලොකු වෙන නිසා ඒවා වැඩිපුර අඳන්න බෑ. කැප් මිටන් සොක්ස් සෙට්ස් උත් මම කීපයක් අරගත්තා. ඒත් බබාට පාවිච්චි කරන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපේ පුංචි පැටියට මේ මාස 3ට ඕන උනේ. මම හිතනවා ඔයාලට පුංචි බබෙකුට ඕන මොනවද එපා මොනවද කියලා මේ වීඩියෝ එකෙන් දල අදහසක් අරගන්න පුළුවන් වේවි කියලා. ඉතින් එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.